හරි සියලු දෙනාටම සුබ දවසක් වේවායි ප්‍රාර්ථනා කරමින් ඔන්න අද ඔබට ලස්සන වටිනා ඔබගේ ජීවිතයේ ඉංග්‍රීසි වැඩි දියුණු කරගන්න අවශ්‍ය කරන ලස්සන වටිනා වීඩියෝ එකක් අරගෙනයි ඔබ අපි මුණ ගැහෙන්නේ. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද දන්නවද? අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යම් දෙයක් තියෙන්න ඕන. යම් දෙයක් තියෙන්න ඕන නේ. මොනවා හරි දෙයක් හෝ මොනවා හරි දේවල් තියෙන්න ඕන. බස් එකක් තියෙන්න ඕන. සල්ලි තියෙන්න ඕන. අලුත් ගයක් තියෙන්න ඕන. නේ. මොනවා හරි දෙයක් තියෙන්න ඕන. අපි මුල් ටික හදලා පස්සේ අපි ලොකු නේ පැරග්‍රාෆ් එකක් නිර්මාණය කරගමු. මුලින් වචන ටිකක් හඳුනාගමු. right බලගමු. let's go. a tree ගසක්. දැම්මහම පුතේ උක් වෙනවා එකක්. ඇන් දාන්නේයි ඒත් එකක්ම තමයි මේ වවල් ලකුරකින් සවුන්ඩ් එකකින් පටන් ගන්න තිබුණොත් ඇන් දානවා. ඒක ඔයගොල්ලෝ දන්නවා. a tree ගසක්. a party උත්සවයක් පාටියක්. a new class අලුත් පන්තියක්. an election ඡන්දයක්. a bus බස් රථයක්. a train කෝච්චියක්. money සල්ලි. dogs බල්ලෝ. a good life හොඳ ජීවිතයක්. a friendship මිත්‍රත්වයක් මේ යාළුකමක් වගේ නේ යම් දෙයක් තියෙන්න ඕන දේවල් තමයි මේ නේ තියෙන්න ඕන දේවල් ටික තමයි මේ දැන් අපිට ඕන යමක් තියෙනවා කියලා කියන්නේ නේ අපි ඒකට ගන්නවා පුතේ මෙන්න බලන්න ලස්සන පැටර්න් එක අපි දන්නවා මේක there should එක verb එකක් නේ මේ noun එක සම්බන්ධ කරගන්න ඕන නිසා අපි දානවා මොකක්ද there should be මෙයා be කියන කෙනාගේ නියෝජනය වෙන පිරිස ඔයගොල්ලෝ දන්නවද මේ be කියන කෙනා ඇතුලේ නියෝජනය වෙන පිරිස කවුද is නියෝජනය වෙනවා are නියෝජනය වෙනවා මෙයාගේ ඇතුලේ මේ වැඩි හිතන්න යන්න එපා මේ be දාන්නේ ඒ හේතුව නිසා තමයි ඔයාලා ඇඩ්වාන්ස් ඉගෙන ගනිද්දි ඒවා තේරුම් ගන්න පුළුවන් වෙයි. දැන් මේ කතන්දර මුකුත් ඔයාලා දැනගන්න ඕනේ නෑ. ඔයාලා දැන් දැනගන්න මොකද්ද? යම් දෙයක් තියෙන්න ඕන කියලා කියන්න නම් මෙන්න මේ පැටර්න් එක තමයි භාවිතා කරන්නේ. ඔන්න බලමු එක්සැම්පල්. There should be a tree. ඔන්න බලන්න. There should be a tree. ගසක් තියෙන්න ඕන. There should be a tree behind the house. ගේ පිටිපස්සේ ගහක් තියෙන්න ඕන. There should be තියෙන්න ඕන. ගසක් තියෙන්න ඕන. There should be a tree. ගසක් තියෙන්න ඕන. නේ? කෙනෙක් පණ තියෙනවා නම් ඉන්න ඕන. හොඳේ? දෙයක් නම් තියෙන්න ඕන නැත්තම් ඉන්න ඕන. මොකද්ද දෙක? තියෙන්න ඕන. ඉන්න ඕන අප්‍රාණවාචී සහ මේ අප්‍රාණවාචී සහ ප්‍රාණවාචී කොහොමද දෙක බෙදෙන්නේ හොඳේ සිංහල මීනින් එක මං කිව්වේ there should be a party පාටියක් තියෙන්න ඕන next week ලබන සතියේ there should be a party next week no නේ පාටියක් තියෙන්න ඕන නේද ලබන සතියේ තියෙනවා අන්නේ there should be a new class අලුත් පන්තියක් තියෙන්න ඕන අලුත් පන්තියක් should නේ තියෙන්න ඕන should කියන ඕන නේ අලුත් පන්තියක් තියෙන්න ඕන there should be an election නේ ඡන්දයක් තියෙන්න ඕන there should be an election ඡන්දයක් තියෙන්න ඕන there should be a bus බස් රථයක් තියෙන්න ඕන there should be a train කෝච්චියක් තියෙන්න ඕන right there should be money සල්ලි තියෙන්න ඕන there should be money සල්ලි තියෙන්න ඕන there should be dogs සත්තු මේ බල්ලෝ ඉන්න ඕන there should be a good life නේ හොඳ ජීවිතයක් තියෙන්න ඕන there should be a friendship හොඳ යාළුකමක් තියෙන්න ඕන නේ මිත්‍රත්වයක් තියෙන්න ඕන there should be a friendship මිත්‍රත්වයක් තියෙන්න ඕන අන්න ඒ වගේ ඔයාලා හදාගන්න there should be යමක් තියෙන්න ඕන යමෙක් ඉන්න ඕන මේ අනේ ඉන්න ඕන දේ
ඒක වචන නම් ඒක වචන භාවිතා කරන්න, බහු වචන නම් බහු වචන භාවිතා කරන්න පාවිච්චි කරා. ඔයා ඒක වචනයක් මෙතනදී පාවිච්චි කරාත්, ඔයා මෙතන බහු වචනයක් පාවිච්චි කළත් කම් නැත. be නම් ඉතින් බීම තමයි. මෙයා වෙනස් වෙන්නේ නැත. right? There should be, there should be, there should be, there should be. There should be, there should be, there should be. නැවත නැවත කියන්න. ඔබගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න. මෙම පුංචි වීඩියෝව ඔබට උපකාරයක් වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබගේ ඉංග්‍රීසි දැනුම මෙවැනි වීඩියෝ වලින් මෙවැනි පාඩම් තුලින් නැවත නැවත ඉම්ප්‍රූව් කරගන්නනේ. ඔබගේ ඉංග්‍රීසි හැකියාව නේ ස්කිල් එක වැඩි දියුණු කරගන්න වටිනා පාඩමක් වේයයි බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ ලැබේවායි ප්‍රාර්ථනා කරමි.